මම මේ බලාගෙන හිටියේ අපේ ජීවිතත් හරියට මේ වගේම තමයි. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ඕනම මැටි පිටකට අලුත් ජීවයක් එක්ක කරන්න පුළුවන්. ඉතින් අර අපේ ජීවිත කතත් මේ වගේ මැටි පිටක් වගේ තියෙන ජීවිතේ බොහොම නැවුම්ව වෙනස් විදියකට වෙනස් මානයකට ගෙන යන්නත් ඔබට අපිට පුළුවන් වෙන්නේ ඔබේ අපේ තියෙන හැකියාව හින්දා. ඉතින් නයෝමි ලියන්නේ නවයෝමිගේ ජීවිතය. ඒ ලියන ජීවිතේ සැබෑ අරුත හොයාගෙනයි අද අපි ඈව හොයාගෙන එන්නේ. මේ තියෙන්නේ ඇගේ කතාව. ඔය දැකපු නිර්මාණ ගොන්නත් එක්ක අපිට දැනෙන්නෙම නයෝමි අනුරුද්ධික අබේවික්‍රම ගම්පලාතරන් නුවරනේ. හැබැයි දැන් මේ කොළඹ හිටියද මේ හිටියද නේද? සාමාන්‍ය අපි විශ්වාස කරනනේ අපි ජීවිතයේ සමහර තැන්වල ඇදගෙන වැටෙනවා නේද? ආයෙ නැගිටිනවා. ඒක නයෝමිට වෙන්නත් පුළුවන්, මට වෙන්නත් පුළුවන්, බලන ඔබට වෙන්නත් පුළුවන්. හැබැයි වැටුණු තැනින් නැගිටින්නට කොහොම හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසාද මේ හිතුවේ මෙහෙම නිර්මාණ කටයුත්තක් කරන්න? ඇත්තටම ගෙදරදී අවුරුදු දෙකක් විතර අනතුරේ පස්සේ එක තැන ඉඳලා ඊට පස්සේ වැඩක් මුකුත් නොකර ඉන්නකොට බොහොම අමාරුයි ඒක. ඉතින් මම පොඩි දේවල් අත්හදා බැලුවා. එක එක අත්කම් නිර්මාණ කරා. ඒ අතරේ එහෙම දේවල් කර ඉන්නකොට තමයි මට මේ මැටි ආභරණ නිෂ්පාදනය කරන වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ මහර විදාතා ආයතනයේ පොඩි වැඩසටහනක් කරද්දි මම ඇත්තට මේක අන්තිම කොටසට තමයි සම්බන්ධ වෙන්නේ මම එතනට ඒකට නෙවෙයි යන්නේ. නමුත් මම ඒක දැකලා මට ඒකට ආස හිතෙනවා. පස්සේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ කපිල පෙරේරා මහත්මයා අදරින් මතක් කරගන්න ඕනේ. එතුමා තමයි මැටි ටිකක් අතට දීලා මේක හදලා බලන්න, මේක හරි ලස්සන අමුතු දෙයක් try කරලා බලන්න කියලා දුන්නේ. ඉතින් එහෙම එදා මේ මැටි ටික අරගෙන හදපු චූටි ආභරණ ටික පුච්චන්නත් මාව බියගම රතුමැටි මධ්‍යස්ථානයට කපිල මහත්තයා එක්කන් යනවා. ඒ ගියහම මම දකින්න අවුරුදු 75 40 ගණන් 50 ගණන් ගොඩ එක එක වයස්වල කට්ටිය මැටි සකපෝරුවේ මැටි නිෂ්පාදන කරන විදිහ. එතන කනිෂ්ක තිලකරත්න කියලා අපේ මගේ මුල් ගුරුතුමිය. එතුමියත් එතනදි තමයි හම්බෙන්නේ. ගොඩක් දක්ෂ කෙනෙක්, ලස්සන පොඩි නිර්මාණ කරනවා මැටි සකපෝරුවෙන්. ඉතින් ඒවා දැක්කම මට ඇත්තටම හිතුණා තව දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න කියලා. මම එදා තීරණය කරා මම මේ මැටි සම්බන්ධ දේවල් ඉගෙන ගන්නවා කියලා. අපි දන්නවා මැටි කර්මාන්තය, එහෙම නැත්නම් කුඹල් කර්මාන්තය ගත්තොත් මේක ලොකු ඉතිහාසයක් තියෙන රැකියාවක්, නිෂ්පාදන කර්මාන්තයක්. එහෙම කියන වෙන හේතුවක් ඉඳන් නෙමෙයි. ඔය දෙවන පැතිස් රජුරුවත් එක්ක කාලේ මිහිඳු හාමුදුරුවොත් එක්ක එනවනේ කුල 18ක්.
ඒක තමයි ගොඩක් වෙලාට ඔය කුඹල් කර්මාන්තය සම්බන්ධ වුණා කියලා අපි ඉතිහාසය අහලා තියෙන්නේ. ඒවත් දැනගන්න ඕන කාරණා නේද දැන්. හැබැයි මට මෙහෙම දෙයක් හිතුණා දැන් ගොඩක් වෙලාවට ජීවිතේ අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් පටන් ගන්න මෙහෙම දෙයක් කරන්න ඕන කියලා. හැබැයි නයෝමි තෝරගන්නවා හරි අපූර්ව තැන. පුංචි පුංචි සියුම් නිර්මාණ. දැන් මෙතනට ආවත් අපි දකින්න ඔබේ කරපු බොහෝ නිර්මාණ. ඒ වගේ තියෙනවා හරි මේ අපි කියන සාමාන්‍යයෙන් අපි කියනවා හරි ෆිනිෂින් එක, ක්වොලිටි එක. ඒකද මේ පුංචි ව්‍යාපාරයේ රහස. ඇත්තටම ඔව් මම දෙයක් කියන්න ඕනේ ඊට කලින් ඇත්තටම මිහිඳු හාමුදුරුවොත් එක්ක ආපු 18 කුලේ අයගෙන් පස්සේ නෙවෙයි අපිට මේ මැටි කර්මාන්තය ලැබුණේ. අපිට ඊට කලින් බුදුහාමුදුරුවන්ගේ උප්පත්තියට කලින් ඉඳන් ලංකාවේ මැටි නිෂ්පාදනය කරපු බවට මැටි ආභරණ පාවිච්චි කරපු බවට අපේ මේ ඉතිහාස පොත්වල තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් ඉබ්බන් කටුව සුසාන භූමියට එහෙම ගියාම අපි මැරිච්ච කට්ටිය පුච්චපු අලු ටික දාලා තියෙන්නේ තැම්පත් කරලා තියෙන්නේ මැටි බහලුම් වල. ඒක හරිම ලස්සන දෙයක්. ඒක ඒ පැතිවලට ගියාම ඔයගොල්ලෝ ඇත්තටම බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ ගැන. ඒ කාලේදී හම්බෙලා තියෙන ආභරණ කාන්තාව පැළඳපු ආභරණ ඒවා පාට කරපු ආභරණ. නිකන් මේ මැටි පාට නෙවෙයි මේවා පුච්චලා ඒ කියන්නේ ග්ලේස් කියන්නේ 850ට වඩා පුච්චපු ඒ පාට කරපු ආභරණ අපිට දකින්න ලැබෙනවා. ඒ තරම් තාක්ෂණයක් අපිට තිබිලා තියෙනවා නේ ඒ කාලේ. තාක්ෂණයක් තිබිලා තියෙනවා. අපි මේ අර ඉන්දියාවෙන් ආපු කට්ටියගෙන් ලැබුණා කිව්වට නෑ ඊට කලින් ඉඳන් අපේ ලංකාවේ ගොඩක් දේවල් තිබිලා තියෙනවා. ඒක අපි මම හිතන්නේ ඒක අපි හොයලා බලලා ඒ දේවල් කරන්න තියෙන ලොකු අඩුපාඩුවක්. නැත්තම් මැටි වලට ලොකු ඉතිහාසයක් තියෙනවා වගේම මේ මැටි වලින් අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ ඉතිහාසය ගත්තොත් සීගිරියෙම ගත්තොත් ඒ වගේ වැසිකිලි කැසිකිලි පද්ධතිය පාවා අපේ කියන්නේ ඔය ජලනල ඔක්කොම පද්ධතිය තිබෙන්නේ මැටි වලින්. ගොඩක් වෙලාවට මේ ණයමි අපි දන්නවා දැන් ලංකාවේ මැටි කර්මාන්තය ඇතුළත බොහෝ නිර්මාණ කරන උදවිය අපිට මුණ ගැහෙනවා. විශ්වාසයක් තිබ්බද මේකෙන් ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන් මේක මට කරොත් වෙනසක් කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබ්බද? ඔව් ඇත්තටම මම මැටි භාණ්ඩ නිෂ්පාදනය ගැන ඉගෙනගෙන යන්නේ බියගම රතුමැටි මධ්‍යස්ථානයේ. බියගම කියන්නේ මැටි ගම්මානයක් තියෙන බියගම. ඒක පාරම්පරික මේ කුඹල් කර්මාන්තය කරන තැන. ඉතින් එතන ගොඩක් දේවල් ඉගෙන ගන්න බලන්න තියෙනවා. අනිත් එක තමයි මට හමුණු ගුරුවරු. කනිෂ්කා තිලකරත්න මහත්මිය, සුගත් වීරසිංහ අයියා, එතකොට තව ප්‍රියානි මිස්, බණ්ඩාර සර්, තව ගොඩක් එයා ඊට අමතරව එතන වැඩ කරපු අම්මලා මේ ගොඩක් අය හිටියා. ඒගොල්ලෝ හරි ගොඩක් දේවල් මට කියලා දුන්නා මැටි කර්මාන්තය ගැන, මැටි ගැන ගොඩක් දේවල් කියලා දුන්නාම ඇත්තට මේකට ආකර්ෂණය වුණා. මැටි ගැන ඇත්තටම මිනිස්සු ආකර්ෂණය වෙන දෙයක්. ඉතින් මට හිතුණා ඒ කියන්නේ දේවල් කරද්දි මට තව කෙනෙක් කරන දෙයක් කරන්න ඕනුනේ නෑ. මට ඕනුනේ අර සාම්ප්‍රදායිකව යාලා කරන දේවල් නැතුව අලුතෙන් පොඩි පොඩි නිර්මාණ ගන්න. ඒ කියන්නේ මැටි වලින් මිනිස්සු කරන්න උත්සාහ නොකරන සියුම් දේවල් කරන්න තමයි මට ආස හිතුනේ. දැන් නයෝමිත් එක්ක කතා කරනකොට මට හිතුණා නයෝමි අර මේ බලන්න කොයි තරම් අපූර්ව සියුම්ව නිර්මාණ කලාවක් ඈතුල තියනවාද. දැන් ඉතින් මේවා දැනගෙන හිටියේ නෑනේ මෙහෙම නිර්මාණ කලාවක් තියෙනවා කියලා. හැබැයි ඉතින් ඔබට මට අපි කාටත් මේක තමයි තියෙන්නේ ප්‍රශ්නේ. අපේ හැකියාව කොතනද? ඒ දේවල් අපි අඳුන ගන්න ඕනේ. නයෝමි අනපේක්ෂිත විදියට රියානතුරකට මොන දුන්නත් ඈ හොයාගන්න ඈතුල ඉන්න නිර්මාණ ශිල්පිනිය. බලන්න කොයි තරම් අපූර්වට මේක තාම පුච්චලත් නෑනේ. පුච්චලත් නෑ. හැබැයි සියුම් විදියට මේ නිර්මාණ කරලා තියෙනවා. මේක තමයි ඕනේ. අපිට අවශ්‍ය මෙන්න මේ දේ. නවමි හදනවා සන්නාමයක්. ඇගේ නමින් ඒ සන්නාමය අපිට ඕනේ ජාතික රූපවාහිනිය ඔස්සේ රටා හරහා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය යටතේ මේක ලෝකෙට යවන්න. ඒක තමයි අපේ පාලම. අපි නවමිව හොයාගෙන ඉන්නේ ඒ නිසාවෙන්. මේ තරම් සියුම්ම නිර්මාණ කරන්න පුළුවන් කියලා දැනන් හිටියේ නෑනේ. කොහොමද ඒක අඳුරගත්තේ? ඇත්තටම මැටි ටික අතට ගත්තට පස්සේ අපි මම දේවල් හදලා බලනවා. එක එක දේවල් මේක හදන්න පුළුවන්ද කියලා. ඉතින් අපි හදනකොට සමහරවිට අපි අතින් අපි හිතන්නේවත් නැති නිර්මාණات සිද්ධ වෙනවා. දැන් ඒ වගේ තමයි මේ චූටි මල් හදන්නත් මම පුරුදුනේ. නිකන් මැටි වලින් හදලා බලලා ඊට පස්සේ ඒක වේලලා පුච්චලා බැලුවට පස්සේ ඒක හොඳ සාර්ථක වැඩක්. මේක නේ අයිසින් වලින් කරනවා වගේනේ. ඔව් ඇත්තටම අයිසින් වගේ එකක් තමයි. පොඩි පොඩි සියුම් නිර්මාණ අපිට දන්න කාරණයක් තමයි වෙළඳපොළ හොයාගන්න නම් මේ තරම් අමාරු කාරණයක් නෙවෙයි මේ නිර්මාණ දිහා දැක්කාම තේරෙනවා කොයිතරම් දේවල් අපිට කරන්න පුළුවන්ද කියලා අවශ්‍ය වෙන්නේ හිතන එක විතරයි නේද නයෝමි.
දැන් මෙතන තියෙනවා නිර්මාණ ගොන්නක්. මේ නිර්මාණ ගොන්න සමහර විටක හෙට දවසේදී තවත් කෙනෙකුගේ නිවහනේ තියෙන්න පුළුවන්. ඒකනේ බලාපොරොත්තු තියෙන්නේ. මේක දෙයක් කරන එකේ බලාපොරොත්තු තියෙන එක. කොහොමද වෙනද පොළ හොයාගන්නේ? දැනට මම Facebook කරා මගේ යාළුවන්ගේ හරහා තමයි මම ගොඩක් කරන්නේ. මොකද මගේ ලොකු නිර්මාණ කරන අඩුයි තාම. මොකද මම දැන් ළඟදී තමයි මට පෝරණුවක් ලබා ගන්න හැදුනේ. මොකද මැටි බඩු හදනවා වගේ නෙවෙයි ඒවා අරන් ගිහලා පුච්ච ගන්න බොහොම අමාරුයි. ඔව් ඔව්. මොකද මැටි පෝරණු ගොඩක් වෙලා තියෙන බියගම ප්‍රදේශයේ ඊට දුර පළාත්වල. ජීවිතේට ඕනේ පුංචි සංකල්ප. අර නයොමි කියනා වගේ අපේ ජීවිතේට අලුත් හැඩයක් එක් කරන්න පුළුවන් අපි අලුත් විදියට හිතුවොත් විතරයි. පුංචියට ගහක් පැල කරලා ඒ ගහ මහා රූක්ෂ ගහක් බවට පත් කරන්නකම් අපි බලා ගන්න ඕනේ. මේ තියෙන්නේත් එහෙම දේවල්. ඉතින් අපිට සිතුම් පැතුම් තියෙනවා. නිවහනේ තියෙන පුංචි දෙයක අලංකාරයක් විදිහට තියාගන්න. බලන්න මැටි බඳුනක තියෙන අලංකාරය කොයිතරම් අපුරුවට ඈගේනවද කියලා. ඒ විතරක් නෙමෙයි නයොමි මගේ ඇහැ යන්නේම ආපිලේ නම් මෙන්න මේ ටී-ෂර්ට් එකට අපි කියන්නේ නේද? මේක ඔබේ සංකල්පයක් නේ. ඔව් මෙන්න බලන්න කොයිතරම් අපූර්වට අපේ නිවහනේ අපේ ගෙදර එන අමුත්තෙක් තුල කොයිතරම් අපූර්වට මේක දැක බලා ගන්න පුළුවන්ද තියනවාද මේ තියෙන්නේ එහෙම බලමු සාමාන්‍යයෙන් නයොමි මේ නේද තේ එකක් පිළිගන්න මේක ප්‍රශ්නයක් නැහැ නේ මැටි කෝප්පයක් දුන්නා කියලා නේද? ඔව් මේ තමයි අපේ ඉතිහාසය. අපි පොල් කට්ටෙන් මැටි කෝප්පෙන් ජීවිතේ බිඳපු උදවිය එහෙම බීපු උදවිය මේ තියෙන්නේ. මේක හරි අපූර්වයි නයොමි. මේක සාමාන්‍යයෙන් අපි අර හෝටල් වලට එහෙම නේද? තේ ටික වක් කරගන්න, කෙල ටික දාගන්න. පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තටම කල්පැවැත්ම බැලුවොත් එහෙම මේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. කාලයක් තියාගන්න පුළුවන්. ඒ පොඩි ගැටලුවක් තියෙනවා. මම තේ ටිකක් අර සෙරමික් කෝප්පෙට වඩා මේක ටිකක් කලින් නිවෙනවා. ඒක විතරයි. ඒක තමයි තියෙන එක ගැටලුවක්. ඒක තමයි ගැටලුවකට තියෙන්නේ. නමුත් අපිට ඖෂධීය පාන එහෙම මේකේ ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකටත් මං හිතන්නේ නයොමි විසඳුමක් හොයාගන්න ඉක්මනින්ම. මේ මොකද්ද? හරි අපූර්වයි. බලන්න කොයිතරම් අපූර්වද? අර අපි කියන්නේ සිතුම් පැතුම් සිතුවිලි එක්ක තමයි ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේවා තමයි ඕනේ. අදහස්. මේ මොකද්ද? ඔය තේක කොලයක්. තේක කොලයක්. මේකෙනුත් අපිට පුළුවන් නේද? පිළිගැනීමක කිරිබත් වගේ දෙයක්, රෝල්ස් ටිකක්, කට්ලට් ටිකක්, ඒ වගේ අපිට ඕන කෑමක් ඕකේ තියලා පිළිගන්නන්න පුළුවන්. බත් තුනක් තියන්න. මේක තමයි හිතන්න ඕනේ. බලන්න කොයිතරම් අපූරු හැඩතල ගණනාවක් මේ නිවහනේ හැමතැනකම නයොමිගේ අතින් නිර්මාණය වුණු බොහෝ දේවල් තියෙන්නේ. කවුරුත් කියලා දුන්නේ නැහැ. හැබැයි එක දෙයක් ඕනේ. Tamanට ව්‍යාපාරයක් කරනවා නම් ඕනේ අලුත් ඇහැක්. අලුත් විදිහට හිතන්න ඕනේ. එහෙම හිතන කෙනෙකුට තමයි Tamanගේ ගමන නිර්මාණය කරගන්න පුළුවන්. නයොමි ජීවිතේ මොකද්ද තියෙන බලාපොරොත්තු ඇත්තටම? මම කැමති මේ මැටි නිර්මාණ වෙනස් නිර්මාණ කරලා අපේ ලංකාවේ නම ලෝකෙට අරන් යන්න මැටි වලින්. ඒක තමයි බලාපොරොත්තුව. ඒකට හොඳ ගමනක් අඩිතාලමක් ඈ නිර්මාණය කරනවා. ඉතින් කොහොම වුණත් අපි ජීවිතේ මෙහෙම දෙයක් අහන්න. දෛවය විශ්වාස කරනවද? දෛවය විශ්වාස කරනවා. දෛවයේ කොතනක හරි ලියවිලා ඇති සමහර විටක ඔබ ශ්‍රී ලාංකීය නම ලෝකෙට අරන් යනවා කියලා. ඉතින් මේක සාර්ථක වෙන්න ඕනේ. පුංචි තැනක ජීවිතය අපූර්ව ලස්සනට ලියනවා. ජීවිතේ පුංචි බාධා මුණ ගැහෙනවා. ඒක ඔබට මට අපි කාටත් උරුම දේවල්. හැබැයි වැටෙන මිනිස්සු වැටෙනවා විතරක් නෙමෙයි. මතක ඇතුව නැගිටිනවා. නේද? කාටත් දැනෙන්න පුළුවන් විදියට. නයොමි කියන්නේ එහෙම කෙනෙක්. අපිට එනං අවසර දෙන්න ඉතින්. අපි හැමදාමත් රට හරහා කරන්නේ ඔබ වගේ චරිත ලෝකෙට අරන් යන එක. අපි යුතුයකම අදත් කරන්න ආවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ඒ තමයි සුභාෂිනී. සුභාෂිනී කොස්තව අපි හොයාගෙන ඉන්නේ වැෑවලට. ඇගේ නිර්මාණ කලාව ටිකක් වෙනස්. ඉතින් ඒ නිර්මාණ කලාව ඇතුලේ අපිට මුණ ගැහෙන අපූර්ව සිතුවම් අපි හිතුවා අද කතාවට වස්තු බීජයක්ම කරගන්න ඕනේ කියලා. ඉතින් මේක බොහොම සුන්දරව පටන් ගත්ත ගමනක් නෙමෙයි. පහුගිය කොරෝනා කියන ව්‍යසනය වසංගතය සමහරුන්ට බොහොම ආශිර්වාදයක් වුණා. අපි දන්නවා බොහෝ දෙනෙක් අතදැහැ බැලෙන් කරා, ඒ දේවල් කරා. ඉතින් ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් වුණ කාලයක් කියලා අපි කියන්නේ. එහෙම කාලයක්. සුභාෂිනී එතනින් තමයි ජීවිතේ පටන් ගන්නෙ. ඊට කලින් ඇත්තටම මෙහෙම අදහසක්වත් තිබ්බේ නැද්ද සුභාෂිනී? මෙහෙම දෙයක් කරන්න ඕනේ එහෙම කියලා හැම අදහසක් තිබුණේ නැද්ද? ඔව් මම ජොබ් එකක් කරන්නේ. ගෙදර ඉඳලා දැන් කොරෝනා දවස්වල මේ ගෙදරනේ එක්කම කට්ටිය ඉන්නේ. ඉතින් මම අතහදා බැලීමක් කරා පොල් කටු ඉවතලන දාවුවක් නිසා. ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න බලාගෙන තමයි මම මේ පොල් කටු වලින් ඉස්සල්ලාම මේක පටන් ගත්තේ. සුළුවෙන් තමයි කරේ. දැන් සැහැඬ දිනු වෙලා තියෙනවා මේකෙන්. සතුටු ඒ කෙනෙක්ගේ මූණේ තියෙන සතුට හිනාව එනවා කියද්දි ඒක බොහොම අපූර්වට අපිට දැනෙනවා. මොකද මේක තමයි පුංචිවට පටන් ගන්නෙ. පුංචිවට පටන්ගෙන ඒක සාමාන්‍ය විදිහට අපිට දැනෙනවා පුංචි ව්‍යාපාරයක්. හැබැයි මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ ඇගේ නිර්මාණ කලාව. ඉතින් ඒ නිර්මාණ කලාවට මුලින්ම පිවිසෙන්නේ බොහොම ප්‍රාථමික විදිහට. දැන් නැති අපි අය හොයාගෙන එනකොට මේ පුංචි මඩුවක් නිවහනේ ඇතුළේම අය හදා ගන්නවා. මේ පැත්තේ තියෙනවා මැෂින් එකක්. හැබැයි ඒක ටිකක් තාක්ෂණය අතින් හොඳින් ඉහළයි. එහෙම මැෂින් එකකුත් තියාගෙන දැන් පුංචියට පුංචි පවුල හිමීට ගොඩනගාගෙන යනවා නේ සුභාෂිනී? ඔව්. දැන් අපි මෙහෙම දෙයක් හිතමු මේ කාගේද මේ නිර්මාණ? මෙච්චර මේ දේවල් කරන්න ඕනේ මෙහෙම අදහස් ආවොත් හොඳයි. දැන් බලන්නකො හරි අපූර්වට අපේ තියෙන සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ තියෙන ලක්ෂණ එකතු කරලා මෙහෙම කරොත් හොඳයි කියන කාගේද අදහස? මගේ මහත්තයා තමයි මහත්තයා චිත්‍ර කලාව කරන්නේ. එයා තමයි කිව්වේ මේ විදියට එයා තමයි ඔය ඇඳලා ඔක්කොම කරලා දෙන්නේ මට. මම කම්පියුටරෙන් ඒක චිත්‍ර කම්පියුටරයකට ඇතුළු කරලා ඒක ඇඳලා ලේසරකින් කපනවා. සාමාන්‍යයෙන් මුලින් පටන් ගද්දී මේක ව්‍යාපාරයක් කියලා හිතුන්නේ නෑනේ නේ. එහෙම හිතකවත් තිබුණේ නෑනේ නේද? පස්සේ තමයි හිතෙන්නේ පොල් කටුවට පණ දෙන්න පුළුවන්, මේ ලී එකට පණ දෙන්න පුළුවන් කියලා පස්සේ තමයි හිතන්නේ. මුලින්ම කොහොමද මේක අලෙවි කරන්න ඕනේ කියලා හිතුනේ? ඔව් ඉස්සල්ලාම අපි මේ පොල් කටු වලින් සුළු ප්‍රමාණයක් මේ නිර්මාණ කරා. කරලා ඊට පස්සේ මායි මහත්තයයි මේ ෂොප් වලට ගිහිල්ලා සාම්පල් පෙන්නුවා. සාම්පල් පෙන්නලා මේ ඒ ෂොප් වලින් සුළු ප්‍රමාණයක් ගත්තා. අරගෙන ඊට පස්සේ එයාලා මේ අලවිය හොඳ හින්දා දිගටම අපි එක්ක සම්බන්ධ වුණා. මුල් කාලේ යනකොට එහෙම ප්‍රතික්ෂේප වෙච්ච තැන් තිබුණේ නැද්ද මේක මීට වඩා? මේ සමහර තැන්වල ටිකක් ගත්තාම මේ ආපහු අනිත් මාසේ අපිට ඇනුම් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අලවියනවා අඩුයි කියලා. දැන් අර ටූරිස්ට් පැත්තට වගේ ගියාම ඒ පැත්තේ තමයි ගොඩක් අපිට මේ බිස්නස් තිබ්බේ. සාමාන්‍යයෙන් අභියෝග බාධක ප්‍රතික්ෂේප වීම හැමතේම අපේ ජීවිතවල එනකොට ගොඩක් වෙලාවට අපි ඕනම දෙයක් අපි අතහැරලා දානවා. මොකටද මේක කරලා කියලා. එහෙම හිතෙනවනේ නේද? ඈ සුභාෂිනී එහෙම හිතුන්නේ නැද්ද මේක අතහැරලා දාලා වෙන දෙයක් මොකද පටන් ගන්න ඕනේ? එහෙම හිතීච්ච තැන් තිබුණේ නැද්ද? හිතුණා. එතකොට මේ දැන් ආර්ථික ප්‍රශ්නත් එක්කලා මේ නොකරත් බෑ මේක. කොහොම හරි දැන් ගෙදරින් ඉඳන් මහත්තයා ඉතින් විතරයි රස්සාව කරන්නේ. ඉතින් මට ගෙදරින් ඉඳලා වෙන කරන්න දෙයක් නැහැනේ. ඒකින්ද මේ ටික මෙයා කරලා අපි දෙන්න මේ ෂොප් වලට ගිහිල්ලා මේ තමා කතා කරලා මෙයා කරලා කාන්තාවගේ හයිය තරහා ගැනීම අත් නොහැරීම බලාපොරොත්තු මේ සියල්ලටම අවශ්‍ය ඉවසීම නේ සුභාෂිනී. හැමදේම අපි සාර්ථක කරගන්න වෙනවා නම් එතන තමයි තියෙන්නේ. සමහරට ඔබටත් පුංචි හිතේ බලාපොරොත්තුවක් ඇති. මේ වගේ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. හිතේ පුංචි ශක්තියකුත් ඇති. මේවා සාර්ථක වෙයිද, දියුණු වෙයිද නෑ. අපි හරි දෙයක් කරනවා නම් උඩ ඉන්න කෙනෙක් අනිවාර්යෙන් අපිට මේ විශ්වය උදව් කරනවාමයි. දැන් සුභාෂිනී දැන් මෙහෙම දෙයක් හිතමු. දැන් ගොඩක් කලාවට හරි නිෂ්පාදන ටිකක්, හරි ප්‍රමිතියක් මේ නිර්මාණ ඇතුලේ අපි දකිනවා. බොහොම ලස්සන නිර්මාණ ගොන්නක් ඔබයි ස්වාමි පුරුෂයයි දෙන්නම එකතු වෙලා නේද? මහත්තයයි දෙන්නම එකතු වෙලා කරනවා.
අපි හිතමු දැන් සංචාරක ව්‍යාපාරය පිළිබඳ අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැන් එනවා විදේශීය සංචාරක වෙනවා. මේවට ලොකු ඉල්ලීමක් තියෙනවා. කොහෙද මේවට ඕන අමුතව එහෙම හොයාගන්නේ? පොල් කටු නම් අපි මේ අවටින් එකතු කරගන්නවා. ලියන පැලට් ඒවා මිලදී ගන්නවා. ආහක දාන පොල් කට්ටට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා සමහර වෙලාවට හිතන්න පුළුවන්. හැබැයි දැන් අද කාලේ නම් ඉතින් පොල් ගෙඩියකුත් යන පොල් ගෙඩියකුත් යන පොල් කටුවටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ තියෙන්නේ සුභාසිනීලගේ ජීවිත. මේව ඇතුලේ කතා කරන්න පුළුවන් නම් මේ නිර්මාණ වලට රැයක් දවාලක් නැතුව මා හිතේ බලාපොරොත්තු ගොන්නක් හදාගෙන මේ පුංචි කුටුම්බයක් ඇතුලේ ජීවිතය ලියනවා. මේක ලේසි පහසු නෑ. සමහර විට ඔබටත් එහෙම ඇති. රටා කියන්නේ මේ සෞන්දර්ය චාරිකාවක්. ඔවුන්ගේ ජීවිත කතා අපි ඔබට කියන්නේ වෙන හේතුවකින් දා නෙමෙයි. ඔබට ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන්. ජීවිතේදී අලුත් ඇහැකින් බලන්න පුළුවන්. වැටිලා ඉන්නවා නම් ඒ වැටෙන කෙනෙකුට පුළුවන් නෑ. මට පුළුවන් කියලා නැගිටින්න. මේක තමයි ජාතික රූපවාහිනිය විදියට අපි කරන්නේ. සුභාෂිනී දැන් මේ නිර්මාණ ගොන්න ඇතුලේ තියෙන්නෙත් ඒ දුක වේදනාව හැමදේම මේක ඇතුලේ තියෙනවානේ. මොනවද ජීවිතේ තියෙන බලාපොරොත්තු ඇත්තටම? මේක ටිකක් වැඩි දියුණු කරගෙන දැන් අවුරුදු 7ක් තිස්සේ මේක කරගෙන යනවා. ඉතින් මේක ඉදිරියට ලොකු ව්‍යාපාරයක් බවට පත් කරගෙන මගේ දරුවොත් මේක කරගෙන යයි කියලා බලාපොරොත්තුෙන් තමයි මම මේක කරගෙන යන්නේ. කවුද ඉන්නේ දරුවෝ? මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒලා තමයි ඉස්කෝලේ යනවා. මේ යාලටත් මේ කරගෙන යන තත්ත්වයට හදලා තමයි හදන්න තමයි මම බලාපොරොත්තු ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිතවල තියෙන එච්චරයි නේද? තමන් මහන්සි වෙලා රැයක් දවාලක් නැතුව ජීවිතේ ගැට ගහගන්න හම්බ කරන හැමදේම දවසක දරුවන්ට දීලා යන්න ඕනේ. එච්චරයි අපි කරන්න වෙන්නේ. ඇත්තටම මේ ව්‍යාපාරේ පිටිපස්සේ කවුද ඉන්නේ? මහත්තයා. ලොකුම හේවණල්ල යානේ. ඉතින් ඒ ශක්තිය ඇගේ කතාව තුල අපි දකින්නේ ඒ කතාව. ඒ නිසා අපි තමයි ජාතික රූපවාහිනියේ ඇයව හොයාගෙන ඉන්නේ. සුභාසිනී දවසක මේ අපි දකින හීනය අර දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන්න තවත් කීප දිනකුටම රැකිය අවස්ථා දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දවසක එනකොට මේක නිර්මාණ වලින් පිරලා තියෙවි. අද අපි දන්නවා රැයක් දවල්ක් නැතුව හදන නිර්මාණ ගොන ලංකාව විතරක් නෙමෙයි විදේශ රටවලත් අනිවාර්යෙන් බොහෝ දෙනෙක් අතරපත් වෙනවා. ඉතින් එහෙමනම් හරියන්නම ඕනේ. ඒක තමයි අපේ බලාපොරොත්තුව සුභාසිනී. මෙතනින් පටන් ගත්ත පියවර අතාරින්න එපා. තවත් බොහෝ දෙනෙකුට රැකියාව දීලා අර පුංචි දරුවන්ගේ ලෝකේ සවිමත් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්න දෙනවා. ආයිබෝන්.